හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඉදුණු කෙසෙල් ගෙඩි වලින් කොහොමද රසම රස මේ වගේ සොෆ්ට් එකට තියෙන කේක් එකක් හදාගන්නේ කියලා. බීටර් ඕනෙත් නෑ, වැඩි වැඩක් නෑ. හරිම ලේසියෙන් හවස ටී ටයිම් එකට කන්න හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ වගේ ලේසිම ලේසි රෙසිපීස් බලන්න මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. අපි දැන් බලමු කොහොමද මේ බනානා කේක් එක හදන්නේ කියලා. මම මෙතනදී ඉදුණ අඹුල් කෙසෙල් ගෙඩි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. පිටි ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 150යි, සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 2යි, බටර් හරි මාගරීන් හරි ග්‍රෑම් 100යි, බේකින් පවුඩර් ග්‍රෑම් 7ක් කියලා කියන්නේ තේ හැඳි 1/2යි, ලුණු ග්‍රෑම් 1ක් කියලා කියන්නේ ඇඟිලි දෙකකට අහු වෙන පොඩි ප්‍රමාණයක්. ඔන්න දැන් අපි අපේ බනානා කේක් එක හදන්න පටන් ගන්න යන්නේ. ඉස්සෙල්ලම මේ වගේ ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒක මැදින් මේ වගේ පෙනහෙරි තියාගෙන මේකට පාන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි ලුණු ටිකයි එකතු කරගන්න ඕන. එකතු කරගෙන මේ ටික හොඳට ටිකක් හලා ගන්න ඕන. අපි මේකෙන් කරන්නේ පිටි කැට තියෙනවා නම් ඒව පෙරලා අයින් කරගන්න එක. මෙතනදී පිටි හලන එකේ වීඩියෝ එක මම ටිකක් ස්පීඩ් කරාවලට ඒකේ ලොකු දෙයක් බලාගන්න නැති නිසා අන්තිමට ඉතුරු වෙන කැට ටික අයින් කරගන්න. ඔන්න දැන් පිටි ටික හලාගෙන ඉවරයි. සාමාන්‍යයෙන් එකපාරක් හලාගත්තම ඇති චූටි දැල් තියෙන එකකින් නම් ලොකු දැල් තියෙන එකකින් නම් මේක දෙපාරක් ටිකක් හලා ගන්න. ඔන්න දැන් මේ වගේ ටිකක් ලොකු භාජනයක් අරගෙන ඔයාලා ගන්න බටර් හරි මාගරීන් හරි භාජනයට එකතු කරගන්න. ඊට පස්සේ මේකට සීනි ටික මේ වගේ එකතු කරගන්න. එකතු කරගෙන ඉස්සෙල්ලම මේ දෙක පොඩ්ඩක් මික්ස් කරගන්න ඕන. මම ඒකේ වීඩියෝ එකත් ටිකක් ස්පීඩ් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න. කේක් එක හදනකොට එක ස්ටෙප් එකක්වත් ඔයාලට මග ඇරෙන්නේ නැති වෙන්නයි මම ස්පීඩ් එක වැඩි කරලා වීඩියෝ එක ඇඩ් කරලා තියෙන්නේ. සීනි ටිකයි බටර් ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ මේකට අපි බිත්තර දෙක එකතු කරගන්නවා. බිත්තර දෙක එකතු කරගෙන හොඳට මේකේ බටර් වල කැටගතිය නැති වෙනකන් අපි හොඳට විස්ක් කරගන්න ඕන. ඔන්න විනාඩි 5ක් වගේ අතින් හොඳට විස්ක් කරගත්තට පස්සේ ඔයාලට පේනවද මේකේ බටර් වල කැටගතිය හොඳටම අඩු වෙලා හොඳටම මිශ්‍රණය දිය වෙලා තියෙනවා. පේනව නේද? ඕක තමයි හරි පදම. ඔන්න දැන් අපි අපේ කේක් එකේ කෙසෙල් ගෙඩි ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ. මේ විදිහට භාජනයකට කෙසෙල් ගෙඩි ටික එකතු කරගෙන ගෑරුප්පුවකින් හොඳට මේ ටික කෑලි විදිහට පොඩි කරගන්න ඕන. මේ කේක් එක හදනකොට කෙසෙල් ගෙඩි බ්ලෙන්ඩර් කරන්න එපා. අපි කෑලි හිටින්න තමයි තියාගන්නේ. ලොකු කෑලි නැති වෙන්න සාමාන්‍ය පොඩි කඩට හැපෙන කෑලි තියෙන්න ඕන නිසා. ඔන්න අඹුල් කෙසෙල් කන්න අකමැති අය ඉන්නවා නම් එයාලට අඹුල් කෙසෙල් කන්න විදිහක් ලොකු කෑලි නැති වෙන්නේ සාමාන්‍ය පොඩි කෑලි හිටින්න මෙන්න මේ වගේ පදමක් එනකන් අපි මේක පොඩි කරගන්න ඕන. හැන්දකින් කරනවට වඩා ගෑරුප්පුවකින් හරිම ලේසි. ඒකයි මම සම්පූර්ණයෙන් ගෑරුප්පුවම මේකට පාවිච්චි කරන්නේ. මේ පේනව නේද? දැන් මිශ්‍රණය ලෑස්ති. දැන් අපි කලින් ලෑස්ති කරගත්ත බටර් මිශ්‍රණයට කෙසෙල් ගෙඩි පොඩි කරලා හදාගත්ත මිශ්‍රණය මේ විදිහට එකතු කරනවා. එකතු කරලා මේකත් හොඳට විස්ක් එකකින් කලවම් කරගන්න ඕන. මිශ්‍රණ දෙකම හොඳට මික්ස් වුණාට පස්සේ අපි අර මුලදීම හලලා අයින් කරගෙන තියාගත්ත පිටි ටික දැන් මේ මිශ්‍රණයට චුට්ට චුට්ට එකතු කරන්න ඕන. සම්පූර්ණ පිටි ඔක්කොම මේ මිශ්‍රණයට එකපාර දාගෙන අපි මික්ස් කරගන්නේ නැහැ. එකපාරකට මේ සැඳි 3 ගානේ දාලා තමයි මම මේ කලවම් කරගන්නේ. ඉස්සෙල්ලාම එකතු කරගන්න පිටි මේස හැඳි 3 මේ මිශ්‍රණයත් එක්ක හොඳට මිශ්‍ර වුණාට පස්සේ තමයි ඊළඟ මේස හැඳි 3 එකතු කරගන්නේ. සම්පූර්ණ පිටි ටික ඔක්කොම කොටස් 3ක් විදිහට තමයි මම දැම්මේ. අන්තිම ටිකට මේස හැඳි 4ක් වගේ එකතු වුණා. ඒ හතරම එක සැරේ දාගෙන කොටස් 3කින් මම පිටි ටික ඔක්කොම මේ මිශ්‍රණයට එකතු කරගත්තා. අන්තිම පිටි ටිකත් එකතු කරගත්තට පස්සේ හොඳට මේ වගේ භාජනයේ වටේ තියෙන පිටි ටිකත් මේකෙන්ම අරගෙන මිශ්‍රණයට එකතු කරගන්න ඕන. පිටි ටික ඔක්කොම කලවම් කරගත්තට පස්සේ මම මෙතනදී වැනිලා තේ හැඳි 1/2ක් එකතු කරගන්නවා. ඔන්න අද මම කේක් එක හදනකොට පොඩි වෙනසක් කරා. හැමදාම කේක් ට්‍රේ එකේම හදනකොට අද මම පාන් හදන ට්‍රේ එකේ ගත්තා. හැමෝම මේ වගේ ට්‍රේ එකක්ම ගන්න ඕනේ නැහැ. කිලෝ එකේ 500 ඕනේ ට්‍රේ එකක ඔයාලට ගන්න පුළුවන්.
ග්‍රෑම් 500 ට්‍රේ එකක ගත්තොත් එහෙම ඔයාලට ටිකක් උසට කේක් එක හදාගන්න පුළුවන්. කිලෝ එක ගන්නත් පුළුවන්. කිලෝ එකේ ට්‍රේ එකක් විතරක් තියෙන කෙනෙක් නම් කිලෝ එකේ කේක් ට්‍රේ එක අරගෙන හදාගන්න. කේක් එකක් හදනකොට අපි සාමාන්‍යයෙන් පාර්ච්මන්ට් පේපර් එකක් තියෙනවනේ. පාර්ච්මන්ට් පේපර් එකක් නැති කෙනෙක් නම් සම්පූර්ණ ට්‍රේ එකේම බටර් ඇප්ලයි කරගන්නත් පුළුවන්. පාර්ච්මන්ට් පේපර් එකක් තියෙන කෙනෙක් නම් පාර්ච්මන්ට් පේපර් එක මේ වගේ භාජනයට ඉස්සෙල්ලාම අලව ගන්න. අලව ගන්න අපි අර හදපු මිශ්‍රණයෙන්ම ටිකක් මේ වගේ ගාලා පාර්ච්මන්ට් පේපර් එකේ තියලා හොඳට හිටින්න තියාගන්න. එතකොට මේ පාර්ච්මන්ට් පේපර් එකේ හැම මෙහා යන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ මම පාර්ච්මන්ට් පේපර් එකේ කෙළවර වල ටිකක් පොඩ්ඩක් නීට් කරගත්තා. උඩම ගාලා ඒ ටිකත් අලව ගත්තා. එන පාර්ච්මන්ට් පේපර් එකේ තියලා ලෑස්ති කරගත්ත ට්‍රේ එකට අපි අර මිශ්‍රණය දාගන්නවා. දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. කොච්චර මිශ්‍රණය වුණත් පාර්ච්මන්ට් පේපර් එක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න සම්පූර්ණ මිශ්‍රණයම දාගෙන ඉවර වෙලා මේ වගේ හොඳට මේසෙට තට්ටු කරන්න ඕන. අනිවාර්යයෙන්ම තට්ටු කරන්න ඒක අමතක කරන්න එපා. කේක් එකක් හදනවා නම් ඒක මොන කේක් එකක් වුණත් අනිවාර්යෙන් අපි බේක් කරන තැටියට දාලා ඉවරලා ඒක පොඩ්ඩක් මේසෙට තට්ටු කරගන්න ඕන. ඔන්න දැන් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රී හීට් කරගත්ත oven එකකට අපි මේ මිශ්‍රණය දානවා. අංශක 180ටම විනාඩි 50ක් බේක් වෙන්න තියන්න. දැන් ඉතින් තියෙන්නේ කේක් එක රෙඩි වෙනකන් බලාගෙන ඉන්න එක. ඔන්න මේ වෙලාවේදී ඔයාලට පුළුවන් කේක් එක හදන්න ගත්ත පඩු ටික ඔක්කොම හොදන්න. හැබැයි මම නම් ආසම වැඩේ මොන දේ කරත් මේ කේක් එක මේ වගේ පිම්බෙන හැටි බලාගෙන ඉන්න. ලස්සනයි නේ. ඔන්න හරියටම විනාඩි 50කට පස්සේ අපේ කේක් එක බේක් වෙලා ඉවරයි. මේ වගේ oven එකෙන් එළියට අරගෙන ටූත් පික් එකක් අරගෙන ටූත් පික් එකෙන් මේ කේක් එකේ තැන් තැන් වලට කීප තැනකට ඇනලා බලන්න කේක් කැලි ගෑවෙනවද කියලා. ටූත් පික් එකේ කේක් කැලි ගෑවෙනවා නම් ඒක චුට්ටක් අමුයි. තව විනාඩි 5ක් 10ක් ටෙම්පරේචර් එක වැඩි කරලා ආපහු oven එකට දාන්න. oven එකෙන් oven එකට උෂ්ණත්වය වෙනස් වෙන නිසා අංශක 180ට විනාඩි 50 තියලා ටූත් පික් එකේ ගෑවෙනවා නම් විනාඩි 5කට 10කට චුට්ටක් වැඩි කරගත්තම හරියනවා. කේක් එක අච්චුවෙන් මෙන්න මේ වගේ එකකට අයින් කරගත්තට පස්සේ පාර්ච්මන්ට් පේපර් එක අයින් කරගන්න ඕන. ඔන්න බලන්න යටපැත්ත කර වෙලත් නැහැ. හරිම සොෆ්ට් එකට මේ කේක් එක එබෙනවා. මේ වෙලාවේදී මේ කෙසෙල් කේක් එක හරිම සුවඳයි. ඔන්න දැන් ඉතින් කෑලි කපලා කාලා බලන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මෙන්න මේ වගේ පැත්තකින් අල්ලගෙන එමීට කපා ගන්න. කපා ගන්න කලින් පැය භාගයක් වගේ මේ කේක් එක නිවෙන්න තියන්න. මමත් විනාඩි 15ක් 20ක් වගේ කාලයක් නිවෙන්න තියලා තමයි මේ කපන්නේ. ඔන්න දැන් තියන්නේ අපි හදාගත්ත කෙසෙල් කේක් එකේ රස බලන්න. බලන්නකෝ අපි හදාගත්ත කෙසෙල් කේක් එක හරිම සොෆ්ට් එකට හරිම සුවඳට ඇවිල්ලා තියෙනවා. පුළුවන් වගේනේ. කන්න හිතෙනවනේ. අනිවාර්යෙන් හදලා බලලා කන්න ඕන කෑමක් මේක නම් හරිද? ඔන්න මම නම් කෑල්ලක් කෑවා. ඇත්තටම හරිම රසයි. අනිවාර්යෙන් ගෙදර කට්ටියටත් හදලා දෙන්න. එයාලට හිතා ගන්නවත් බැරි වෙයි ඉදිච්ච කෙසෙල් ගෙඩි වලින් කොහොමද මෙච්චර රස මෙච්චර සුවඳ කේක් එකක් හැදුවේ කියලා. ඔන්න මේ වගේ තවත් ලේසිම ලේසි රෙසිපීස් බලා ගන්න මගේ channel එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් කෑම හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් තියන්න. අද වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට ගොඩක් ස්තුතියි.